ආයුබෝවන්. අද අපි ටිකක් ගැඹුරින් කතා කරන්නේ පඨම අධම්ම සූත්‍රය ගැන. මේකෙදි අර අධර්මය කියන්නේ මොකද්ද? ඒකෙන් වෙන අනර්ථය මොකද්ද? ඔව්. ඒ වගේම අනිත් පැත්ත ධර්මය සහ ඒකෙන් ලැබෙන අර්ථය. මේවා පැහැදිලි කරනවා. හරියටම. ඒකින අපේ අදහස තමයි මේ දෙකම හරියට තේරුම් අරගෙන ජීවිතේට ඒක ගලප ගන්නවන කොහොමද කියලා මේ සූත්‍රය ඇසුරෙන් බලන එක. ඔව් ඒක තමයි වැදගත්ම දේ. සූත්‍රය පටන් ගන්නෙත් එහෙමනේ. අධම්මෝච භික්ඛවේ වෙදිතබ්බෝ අනත්තෝච ධම්මෝච වෙදිතබ්බෝ අත්තෝච. ඒ කියන්නේ මහණෙනි අධර්මයයි ඒකේ ප්‍රතිඵලය වෙන අනර්ථයයි දැනගන්න ඕනේ. ඒ වගේම ධර්මයයි ඒකේ ප්‍රතිඵලය වෙන අර්ථයයි දැනගන්න ඕන කියලා. හරියටම. මෙතනදී අර වැදගත්ම දේ තමයි නරක දේ විතරක් නෙවෙයි ඒකේ ප්‍රතිඵලයත්. ඔව්. හොඳ දේ විතරක් නෙවෙයි ඒකේ ප්‍රතිඵලයත් දැනගන්න කියන එක. ඒ කියන්නේ හේතුවයි ඵලයයි දෙකම. ඔව්. ඒ දැනුම තමයි අර හරි පාර තෝරගන්න උදම් වෙන්නේ. සූත්‍රයේම කියනවනේ. මොකක්ද ඒ කොටස? අධම්මංච විදිත්වා අනත්තංච ධම්මංච විදිත්වා අත්තංච යථා ධම්මෝ යථා අත්තෝ තථාපටිපජ්ජිත බබ්බං. ඒ කියන්නේ අධර්මයයි අනර්ථයයි දැනගෙන ධර්මයයි අර්ථයයි දැනගෙන ඔව් ඊට පස්සේ ධර්මයටයි අර්ථයටයි හරියන විදිහට පිළිපදින්න ඕනේ කියලා. ඒ කියන්නේ දැනුවත්ව තීරණයක් ගන්න කෙනෙක් වගේ. අන්න ඒක තමයි හරියටම. හරි. එවනම් අපි මුලින්ම බලමු මේ සූත්‍රයට අනුව අධර්මය සහ අනර්ථය විදිහට මොනවද අර නිශ්චිතවම කියලා තියෙන්නේ කියලා. කාරණා 10ක් තියෙනවා නේද? ඔව් 10ක් තියෙනවා. පළවෙනි එක තමයි පානාති පාතය. ඒ කියන්නේ ප්‍රාණඝාතය. දෙවෙනි එක අදින්‍යා දානය. අර නොදුන් දේ ගැනීම, සොරකම් කිරීම වගේ. සොරකම. තුන්වෙනි එක කාම මිත්‍යාචාරය. හතරවෙනි එක මුසාවාදය. ඒ කියන්නේ බොරු කීම. ඔව් බලන්නකෝ මේ මුල් හතරෙන් තුනක්ම කෙලින්ම ක්‍රියාවෙන් වෙන දේවල්. කායිකව නේද? ඔව් ප්‍රාණඝාතයයි, සොරකමයි, අනිත් අයට කරන කෙලින්ම හිංසාවක්, කාමිත්‍යාචාරය තේමයි. පෞල් ජීවිත සමාජ සම්බන්ධතා අවුල් කරනවා. විශ්වාසය බින්දෙනවා නේද? ඒක ඇත්ත. බොරුවක් නිසා කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? ඒකනේ. සත්‍ය වහනවා කියන්නේම ලොකු අනර්ථයක්. හරි. එතකොට ඊළඟ තුනත් වචනෙට සම්බන්ධයි වගේ නේද? පස්වෙනි එක පිසුණුබස්, කේලාම් කීම. හයවෙනි එක පරුෂ වචන, අර රළු, සෙර වචන. හත්වෙනි එක සම්පප්පලාපය. හිස් වචන. ඔව් හිස් වැඩකට නැති කතා. මේ වචනේ සම්බන්ධයෙන්ම වැරදි තුනක්ම තියෙන එක ඒකේ විශේෂත්වයක් තියනවද? අනිවාර්යෙන්ම තියෙනවා. ඒකෙන් පේනවා වචනේ බලය කොයිතරම්ද ඒක වැරදියට පාවිච්චි කළොත් කොච්චර අනර්ථයක් වෙනවද කියලා. ඒ කියන්නේ බලන්න කේලාම් කීමෙන් මොකද වෙන්නේ? මිනිස්සු බෙහෙද වෙනවා. ඔව් යාළුකම් වෙනවා. අන්න ඒකයි. රළු වචන වලින් අනිත්‍යගේ හිත් රිදෙනවා, වෛරය ඇති වෙනවා. අර සම්පප්පලාපේ හිස් වචන වලින් කාලේ නාස්ති වෙනව නේද? Tamanගෙත් අනුන්ගෙත් වටිනා කාලය අපතේ යනවා. සමහර විට වැරදි දෙයකට පොළොම්වන්නත් පුළුවන්. සා තමයි වචනය ගැන මෙච්චර අවධානයක් දීලා තියෙන්නේ. හරිම පැහැදිලි. එතකොට 8 වෙනි එක අවිද්‍යාව, අනුන් සතු දෙයට ආසාව, දැඩි ලෝභකමකින් ආශා කිරීම. 9 වෙනි එක ව්‍යාපාදය, තරහව, ද්වේෂය, අනුන්ට නරකක්ම සිතන එක. විනාශය පවා ප්‍රාර්ථනා කරන එක. 10 වෙනි එක තමයි මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැකීම. මේ අන්තිම තුන මනසින් වෙන දේවල් නේද? මේව තමයි ඇත්තටම අනිත් අකුසල් වලටත් මුල් වෙන්නේ. කොහොමද? අර අවිද්‍යාව ලෝභකම නිසා නේද සමහර වෙලාවට හොරකම් කරන්න බොරු කියන්න හිතෙන්නේ. හරි. ව්‍යාපාදයේ තරහව නිසා තමයි මරන්න හිතෙන්නේ, බනින්න හිතෙන්නේ. ඒකත් එමය. අර අන්තිමක මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ කර්මය, කර්මඵල විශ්වාස නොකිරීම, පිනපව පිළිනොගැනීම වගේ වැරදි මත. මේක තමයි භයානකම. ඇයි මොකද ඒ වගේ දැක්මක් තියෙන කෙනාට ඕනම අකුසලයක් කරන්න බාධාවක් නෑ වගේනේ දැනෙන්නේ. පිනක් පවක් නෑ, විපාකයක් නෑ කියලා හිතුවම. තේරුණා. ඒ කියන්නේ අනිත් වැරදි ඔක්කොටම පාර කපන්නේ ඒකෙන්. අන්න ඒකයි. ඒ නිසා තමයි මේ 10ම එකට අධම්මෝච අනත්තෝච අධර්මය සහ අනර්ථය කියලා හඳුන්වන්නේ. හරිම පැහැදිලි. එහෙමනම් අපි දැන් බලමු මේකේ අනිත් පැත්ත. ධර්මය සහ අර්ථය විදිහට දක්වන්නේ මොනවද කියලා. ඒකත් කාරණා 10ක් නේද? ඔව්. අර කලින් කියපු 10න් වැළකීම තමයි මේ. ඒ කියන්නේ 1 ප්‍රාණඝාතයෙන් වැළකීම, 2 නොදුන් දේ ගැනීමෙන් වැළකීම, 3 කාම මිත්‍යාචාරයෙන් වැළකීම, 4 බොරු කීමෙන් වැළකීම, 5 කේලාම් කීමෙන් වැළකීම, 6 රළු වචන කීමෙන් වැළකීම,
7 හිස් වචන කීමෙන් වැළකීම. ඔව් මේ 7ම අර අකුසල් වලින් අයින් වෙන්න එක. ඒකම ධර්මයක් වෙනවා වගේම අර්ථයක්. ඒ කියන්නේ යහපතක් වෙනවා. ඒ කොහොමද? මෙහෙම හිතන්නකෝ. ප්‍රාණඝාතයෙන් වැළකින එක හොඳ දෙයක්. ඒක ධර්මයක්. ඒකෙන් මොකද වෙන්නේ? Tamanටත් අනුන්ටත් බයක් නැතුව ඉන්න පුයා සැනසීම ලැබෙනවා. අන්න ඒක තමයි අර්ථය. හරි. ඒ කියන්නේ වැළකීම තමයි ධර්මය. ඒකෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලය තමයි අර්ථය. හරියටම. අනිත් හැම එකටම ඔය විදිහටම තමයි. ඒක දෙයට ආස නොකර ඉන්න එක. තියෙන දේන් සතුටු වෙන එක වගේ. ඔව් 9 වෙනි එක අව්‍යාපාදය, තරහ නැතිකම, මෛත්‍රිය. 10 වෙනි එක සම්මාදිට්ඨිය, නිවැරදි දැක්ම. ත්‍රින් Tamanටත් සමාජයටත් සාමය ලැබෙනවා. ඒක නම් මෙත්ත. සම්මාදිට්ඨිය ඒ කියන්නේ කර්මය, කර්මඵලය ගැන යහපත අයහපත ගැන හරි අවබෝධය. ඒක තමයි අනිත් හැම කුසලයකටම යහපත් ජීවිතයකට අන්තිමට නිවන් මගටත් පදනම වෙන්නේ. ඒකයි මේ 10ටම ධම්මෝච අත්තෝච ධර්මයේ සහ අර්ථය කියලා කියන්නේ. ඔව් මේවා තමයි අපි දස කුසල කර්මපත කියලා දන්නේ. එතකොට මේ සූත්‍රයෙන් අපිට දෙන ප්‍රධානම පණිවිඩය තමයි මොනවද හොඳ මොනවද නරක මොනවද ඒවේ ප්‍රතිඵල කියලා හරියටම දැනගෙන. ඔව් දැනගෙන. ඒ දැනුම පාවිච්චි කරලා නරක දේවල් අතහැරලා හොඳ දේවල් පුරුදු කරගෙන අතවත් ජීවිතයක් ගත කරන්න කියන එක. එහෙම නේද? ඒ අන්තිම වාක්‍යනොත් ඒකමනේ කියන්නේ අධම්මෝච භික්ඛවේ වෙදිතබ්බෝ ඉදමේතං පටිච්චබුත්තන්ති. ඒ කියන්නේ ඒ නිසයි කියුවේ අධර්මයයි අනර්ථයයි ධර්මයයි අර්ථයයි දැනගෙන ඒ අනුව පිළිපදින්න ඕන කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා මම හිතන්නේ කියන්න ඕන. මොකද? මේක නිකම්ම කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් ලයිස්තුවක් විතරක් නෙවෙයි. එතකොට මේකෙන් අර හේතුඵල සම්බන්ධය පැහැදිලි කරනවා. අපි කරන ක්‍රියාව කර්මය සහ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අනර්ථය හෝ අර්ථය අතර කෙලින්ම සම්බන්ධයක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ කරන දෙයට අනුව ප්‍රතිඵල ලැබෙනවා කියන එක. හරියටම තමන්ගේ ක්‍රියාවන් ගැන වගකීමක් ගන්න, ඒවායේ බලපෑම ගැන ටිකක් ගැඹුරින් හිතන්න මේක අපිට ලොකු මඟ පෙන්වීමක්. ඒක හරිම වැදගත් කාරණයක් කිව්වේ මද නිහඬතාවයක්. ඉතින් අපි අද කතා කරපු මේ අධර්ම සහ ධර්ම කියන කාරණා 10 ඒ වගේ ප්‍රතිඵල මේවා ගැන දැනගත්තට පස්සේ අපේ එදිනදා ජීවිතේවි මේවා කුයිතරම් දුරට මතක තියාගෙන වැඩ කරනවද? එහෙම කරන්න හදනකොට මොන වගේ අභියෝග එනවද? ඒ ගැන ටිකක් හිතන්න දෙයක් ඉතුරු කරලා අපි අදට සමුගන්න